ශ්‍රී ලංකා කණ්ඩායමට 159යි කඩලු 6යි පන්දු 6කින් ලකුණු 18ක් අවශ්‍ය. මේ පුනරූපණය පැහැදිලි වයිට් පන්දුවක්. චාමික පන්දු යවන අන්තයේ සිට සංඥා කරන්න විනිශ්චයකරුට පෙර ආතුවේ වයිට් පන්දු. අතිරේක ලකුණු 7ක් වයිට් පන්දු 3ක්. තවත් වයිට් පන්දුවක්. පීඩනයේ පන්දු යවන්නාට. යවන රිචඩ්සන් 160යි කඩලු 6යි. තීරණාත්මක පන්දු ඕවරයක පළමු පන්දු දෙක වයිට් පන්දු දෙකක් කණ්ඩායමට ලැබෙනවා. මම හිතන්නේ 6 පාරවල් 3ක් අවශ්‍ය වෙන්නේ පන්දු 6ක් තුළදී. තවත් ලකුණු 17ක් අවශ්‍යයි. නායක දසුන් ශානක පිටිකරුවා පන්දු යවන රිචඩ්සන් එක ලකුණක් පමණයි දසුන් ශානකට. ඌට 40යි 161යි කඩලු 6යි. මේ තරගයේ ජයග්‍රහණය කළහොත් මතක තබා ගත යුතු නාමය දසුන් ශානක. තරගයේ ජයග්‍රහණය කළ යුතුයි ශ්‍රී ලංකා කණ්ඩායම, විශේෂයෙන් මෙවැනි ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ඔබ පවසන ආකාරයට සැබෑ මතක සටහනක් වේවි. චාමිකත් හොඳ සහායක් ලබා දුන්නා. පන්දු 9කින් ඔහු ලකුණු 14ක් ලබා දුන්නා. මෙන්න ලකුණු ලබා ගැනීමට උත්සාහ කරනවා. දුවදි දැවියාමට ආසන්නයි. පන්දු යවන්නාගේ අන්තයට පන්දුව ලැබෙනවා. රිචඩ්සන් කඩුවලට යොමු කළා. තෙවන විනිසුරුට යොමු කරනවා රවීන්ද්‍ර විමලසිරි විනිශ්චයකරු පිටියේ සිට. අපි බලමු පුනරූපණය. කොච්චර පල්ලිය ගුරු විනිශ්චයකරු රූපවාහිනී විනිසුරු හැටියට කටයුතු කරන්නේ. ඩිසිෂන් පෙන්ඩින්. වෙන පුනරූපණය. පිටිකරු සීමාවට පැමිණ අවසන්. I made my decision. මේ තීරණය ලැබෙන මොහොත decision pending. ප්‍රමාදයි. අවත් ප්‍රමාද වුණත් ඒ not out හැටියට සමයි. ඇයි මෙතරම් ප්‍රමාද? පහසු තීරණයක්. තාම තීරණය ලැබුණේ නැහැ. ඒක තාක්ෂණික දෝෂයක් විය යුතුයි. දෙවන ඉස්සුගේ තීරණය තාමත් ලැබුණේ නිසා රවීන්ද්‍ර විමලසිරි විනිශ්චයකරු පිටියේ පන්දු යාමිස රිචඩ්සන්ට පන්දු යෑම නවත්තනු ලැබුවා. දැන් ඒ තාක්ෂණික දෝෂය නිසා පිටියේ සිටි විනිශ්චයකරු නොදැවුණු ක්‍රීඩකයෙක් හැටියට සටහන් කළා. පන්දු 4කින් ලකුණු 15ක් ලබා ගත යුතුයි. ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4යි දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමට ප්‍රබල උත්සාහයක. තවත් ලකුණු 4ක් 44යි දසුන් ශානකට. ශ්‍රී ලංකාව 166යි කඩලු 6යි. මැනවින් ස්ථානගත කරා කව ප්‍රදේශයේ ඉහළින් මෙල්ල කරා ලකුණු 4ක්. ඒ අනුව පන්දු 3කදී ලකුණු 11ක්. පන්දු 3කින් ලකුණු 11ක්. මේ ප්‍රේක්ෂකයන් පුදුමාකාර වින්දනයක් ලබනවා පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා. මේ රිචඩ්සන් කනස්සලු ස්වභාවයෙන් යුතුව තමාගේ සීමාවට යන. අවසන් පන්දු 15 තුල ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 48ක් 19.2ක වේගයක් රඳවාගෙන තිබේ. කේන් රිචඩ්සන් තවත් ලකුණු 4ක් 170යි කඩලු 6යි. දැන් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ පෙනෙන මානෙ පන්දු 2කින් ලකුණු 7ක් අවශ්‍යයි. ඒ වගේම ජාලිය ඩේවිඩ් වෝන තමයි ලෝන් නෝෆ් කලාපයේ සිටින්නේ. ඔහු තමයි තාම දක්ෂ පන්දු රකින්නෙක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සිටින. ඔහුට හැරෙන්නවත් හම්බුන්නේ නැහැ. ඒ තරම් වේගයක් නැන්දි පවතුනා ඒ හතරේ පහර. Remember the name දසුන් ශානක. මතක තබාගත යුතු නාමය දසුන් ශානක බවට පත් වී තිබෙනවා. ලකුණු 7ක් පන්දු දෙකක් තුලදී 48ක් දසුන් ශානක. අර්ධ ශතකයේ ලකුණු 2ක් පිටුපසින්. ජයග්‍රහණයට පන්දු 2යි ලකුණු 7ක් අවශ්‍යයි. ලකුණු 6ක්ද ඉහළින් පන්දු ඇදීනේ. ලකුණු 6යි
විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි. රිමෙම්බර් ද නේම් දසුන් ශානක අර්ධ ශතකය ලබා ගන්න. මෙන්න තරගය සමවන අවස්ථාව. නායකත්ව ඉනිම මේ තරග තුනේදීම ඔහුට දොස් පවරනු ලැබුවා බොහෝ දෙනෙක්. නමුත් ඔහු අවශ්‍ය වෙලාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන වෙලාවේ ඔහු ජයග්‍රහණයකට උර දෙමින් සිටිනවා. තවත් එක ලකුණක් පමණයි. අලංකාර ලොෆ්ටස් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරෙන් ලකුණු 6 ලබාගෙන තමාගේ අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නවා. මේ ලසිත් මාලිංග ප්‍රීතියෙන් නිපිල ගොස් තිබෙනවා. ඒ වගේම ජාලිය මතක් කරන්න ඕනේ පන්දු 3කදී ඔහු පන්දු 3ක් ලබා ගන්න පන්දු 11ක් වැය කරා. නමුත් අවසානයේදී ප්‍රතිඵලය ඔහු ලබා ගනිමින් සිටිනවා. තව එක කඩයිමක් පමණයි පසු කරන්න තිබෙන්නේ. සුබපැතීම චාමිකගේ සුබපැතීම නායකයාට දැන් එක ලකුණ කපා හරින්නට පන්දු රකින්නන් කැඳවනවා නායක ආරන් ෆින්ච් යාර්තියේ සීමාව වෙත. මේ ෆින්ච්ගේ මුහුණේ කනස්සලු ස්වභාවය. සියලුම ක්‍රීඩකයන් එක් ක්‍රීඩකයෙක් පමණයි සිටින්නේ හතරේ සීමාව අසල. තීරණාත්මක පන්දුව කේන් රිචඩ්සන් පන්දු යවන්න. පිටිකරුවා නායක දසුන් ශානක උපදෙස් ලැබෙනවා කේන් රිචඩ්සන්ට. පල්ලි කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ 35000කට අධික ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබෙනවා. මේ උද්දාමයට පත් වූ ප්‍රේක්ෂකයන්. මෙන්න අවසන් පන්දුව තීරණාත්මක පන්දුව. ජයග්‍රහණය ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම. ප්‍රබල ඕස්ට්‍රේලියාව ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව විශිෂ්ට